Oh, keluar mantan tentara mantan pulau mantan mudu mantan mudu dari mantan jalan mantan laksa mantan kalau laksa mantan kalau laksa mantan ඔබ දුක් විඳිනා ඕනෑම ගැටලුවක් සඳහා dunia මාතර pasune ප්‍රබල mantan ගුරුකම් mantan මගින් mantan පිහිටවන mantan kudi මාතර බෝධර කන්දේ වෙද හාමුදුරුවෝ ඔබගේ සැමියා බිරිඳ ඔබ අසරණ කර හැර ගිහින්ද මා සතු ගුරුකම් ශාස්ත්‍රය මගින් ඔබට පිහිට ලබාගත හැක අති ප්‍රබල වශී ගුරුකම් ව්‍යාපාර දියුණුව සඳහා ප්‍රබල යන්ත්‍ර පැළඳවීම අසරණ දරුවන් සඳහා මුදල් මත කටයුතු නොකරේ ඔබ ලොව කොහේ සිටියත් දුරකථනයෙන් වුවද අඳුන බලා සාර්ථක විසඳුම් ලබාගත හැක මාතර බෝධර කන්දේ වෙද හාමුදුරුවෝ 077යි 08යි 02යි 110 අපේ දේවාල මන්දිරයේ වැඩකටයුතු බොහොමයක් හොඳට කරනවා. ওই විහාරස්ථානයේ බෝධින් වහන්සේ තමයි වැඩ ඉන්නේ. ඒකම තමයි මගේ දේවාල පරිශ්‍රය තියෙන්නේ. ඉතින් මේ විසුදේ හාමුදුරන් වහන්සේ වැඩ ඉන්නවා. සමන්දේ හාමුදුරන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් අදත් මේ බාරගත් වැඩකටයුත්තක් උන්වහන්සේලා පොදු පූජා සත්කාර සම්මාන සිද්ධ කරන උදේවරුව මේ අවස්වරුවත් මීටරේ පූජා බඩු බොහොමයක් තියලා වැඩකටයුතු කරනවා. ඉතින් පුතා අපේ වැඩකටයුතු අපි මාතර ගුරුකම් මේ පැත්ත හොඳටම අපි කරනවා. මොකද මේ වෙවිලා නීච කුලයේ වැඩවත් වෙන වැඩවත් නෙමෙයි. බොහෝ වෙලාවට දැන් රටේ තොටේ බොරු කියනවා. අරකයි මේකයි සාම්ප්‍රදායික දේවාලයක් නෑ. ගෙදර ආරෙම්මෙන් හදාගත්ත දේවාලයක් තියෙන. ඉතින් මේව එහෙම නෙමෙයි පුතා. මේව මේ බොහොම විසිතුවම් කරපු බොහොම පැරණි විහාරස්ථානයක තියෙන ඉතාමත්ම ගරුගාම්භීරව සත්කාර සම්මාන කරන ස්ථානයක්. ඉතින් මේ කටයුතු ඉතාමත්ම ඕනෑකමින් සිදු කරන අදත් අපි මේ කටයුතු සිදු කරන්නේ තව සේවක අපේ උපස්ථායක මහතුරුත් ඉන්නවා. ඉතින් විශේෂ යන්ත්‍රයක් හැටියට මෙන්න මේක මේ විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේට කැප කරන යන්ත්‍රයක්. විශේෂයෙන්ම සෙනසුරු අෂ්ටම ජම්මේ රාෂ්ටක දෝෂ ආවට පස්සේ ජීවිත කරදර බාධක ගොඩක් ආවට පස්සේ ඉතාමත්ම හොඳින් ගැලපෙන යන්ත්‍රයක් තමයි මෙතන තියෙන්නේ. විශේෂයෙන් මේ යන්ත්‍ර තුනක් එකට සකස් කරලා තියෙන්නේ. ඉතින් වෙන ජීවම් මේව කරන්න ඕන. විශේෂයෙන්ම විෂ්ණු ආගෝර ඉෂ්ට සාධකයේ අභිසම්විධාන කියන යන්ත්‍රය තමයි අද දවසේ මම මේ ඩෙටෙක් පිරිවෙන් අපේ පින්වත් කීප දෙනෙක් පිරිවෙන් ජීවම් කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඔබ සියලු දෙනාටමත් මේ කටයුතු සත්‍යතාවයෙන් සිද්ධ කරගන්න මට කතා කරාට පස්සේ ඒ කටයුතු සිද්ධ කරලා දෙන්න පුළුවන්. ඉතින් මේවා මේ එක සැරයක් පරතුරු පූජාවල් කියලා නෙමෙයි. මේක විශේෂයෙන් අද පටන් ගත්තාම මේක අනිද්දෙන් ඉවර වෙන පුතේ. ඉතින් මේකට අද හවසට තියනවා, හෙට උදේ තියනවා, ඊට හවස තියනවා, අනිත් උදේ තියනවා. මේ සත්කාර සම්මාන එහෙම තමයි පුතේ මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් මේකත් මේ පුතාට දැන ගැනීම පිණිස තමයි මේ මොහොතේදී මම මේ සිහිපත් කරන්නේ. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. වැඩ කටයුත්තක් සිද්ධ කරගන්න ඕන නම් බහිරව පූජා, ගෙදර ඒ දෝෂ අන්ධකාරයන්, අනිකුත් විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ වශී පුරුකම්, අනිකුත් සියලුම කටයුතු මගේ දේවාල මන්දිරයේ මට සිද්ධ කරනවා. දේවාල සිද්ධ කරන දේවලුත් තියෙනවා. පිටස්තර වෙන රූප ඒ වාගේම යන්ත්‍ර තියෙනවා.